දැන් සියලු දෙනාම පදමානවක ජාතකය ශ්‍රවණය කිරීමට සූදානම් වෙන්න. පෙර කාලෙදි බ්‍රහ්මදත්ත මහනිරිඳුන් බරණැස්පුර සරණටගෙන තරුණ දේවියක් වසනවා රජකම් කර. මහනිරිඳුට හොර රහසින් වෙන කුමාරයෙක් සමගින් වහමන් ඉතින් රජදේවිය සබදකමක් ඇති කරමින් වසන අතර මේ පිළිබඳ නිරිඳුන් හට සැලවෙනවා. තුටින නිරිඳු රජදේවිය ඔහු හමුවට කැඳවනවා. පෙර බරණැස් පුරවරේ තරුණ බ්‍රහ්මදත්ත රජතුමා තරුණ රාජදේවිය සමග රටවැසියාව පාලනය කරගෙන රජ සම්පත් ඉඳගෙන ඉන්නවා. රජතුමාට රහසින් මේ තරුණ දේවිය වෙන කුමාරයෙක් සමග ප්‍රේම සම්බන්ධකමක් ඇති කරගත්තා. මේ බව රජතුමාට සැලවිලා රාජදේවිය කැඳවලා රජතුමා ඇයගෙන් අහනවා, මට රහසින් වෙන කුමාරයෙක් හට ඔය ඔබ පෙම් බැඳ. මට ඒ පිළිබඳ දැන් ඔය ඇත්ත නැත්ත කියනවාද? වරදක බැඳිලත් මැය මහනිරිඳුට බොරු බස් කියන්නේ. ඔබ හැර වෙන හිමියෙක් නෑ මම සිහිනෙන්වත් පතන්නේ. ඔබ මට රහසින් වෙන කුමාරයෙක් සමග සම්බන්ධකමක් තියෙනවද? මට ඇත්ත නැත්ත කියන්න ඕන. මෑ රජතුමාට රහසින් වරදක බැඳිලත් රජතුමාට කියනවා මම ඔබ හැර වෙන හිමියෙක් සිහිනෙන්වත් පතන්නේ නෑ. රජතුමා කියනවා ඔබේ වචනය පිළිගන්ට බැහැ. මෑ කියනවා හොඳයි එහෙමනම් මම මෙහෙම දිවුරන්නම්. වරදක් කර ඔබ ඉදිරියේ බොරුවට දිවුරනවා නම් මරණින් මතු යක්ෂණියක් වී ඉපදෙනවා මානම්. වැරදි කරලා රජු ඉදිරියේ ඇය බොරුවට දිවුරෙනවා. හැදිලා රෝගයක් ඉතින් රාජදේවි මිය යනවා.